හරි අපි බලමු කරන්සි ලිස්ට් එක. ඔයගොල්ලන් කරන්සි ලිස්ට් එකක් තියෙනවා නම් ඒ කරන්සි ලිස්ට් එක කොහොමද මේ ට්‍රේඩින් විව් අලුත් chart එකට ගන්න කියලා. මේ මගේ පරණ කරන්සි ලිස්ට් එක තියෙන chart එක මම ඉන්නේ මේකට. මම මේ දැනට කරන්සි ලිස්ට් කරන්සි හතරක් ඇඩ් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට තව කැමති නම් අපුණ ඇඩ් කරගන්න පුළුවන්. දැනට ඉතින් අපි මෙහෙම ඇඩ් කරගෙන යනවා. හරි මම කරන්සි ලිස්ට් එකේ දැනට කරන්සි පහක් තියෙනවා. මේක දැන් අලුතෙන් ට්‍රේඩින් විව් එක හදාගත්තට පස්සේ ඒ chart එකට ගන්න කොහොමද කියලා තමයි බලන්න යන්නේ. හරි එතකොට අපි මේ පරණ chart එකේ ඉඳලා අලුත් chart එකට මාරු වෙනවා. මේ ඉන්නේ අලුත් chart එකේ. මේ අලුත් chart එකේ මේ default එන ටික තමයි තියෙන්නේ. දැන් currency list එක ගන්න කොහොමද කියලා බලන්න. අර list එකේ අපේ list එකේ කොච්චර තිබ්බත් අරගන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද currency list එක ගන්න කියලා. පරණ chart එකට පොඩ්ඩක් ගිහිල්ලා මේකේ මේ currency list එක මම B කියලා save කරලා තියෙන්නේ. මේ currency list එක උඩ මෙහෙම arrow එක click කරලා මෙතන මේ share list කියන එක on කරන්න. on කළා මේ copy link දාලා copy කරගන්න. ඊට පස්සේ අපිට අලුත් chart එකට යන්න තියෙන මේ අලුතෙන් හදාගත්ත මේ trading view account එක premium account එක මෙතනට ගිහිල්ලා මේකේ මේ watch list කියන එක උඩ click කරලා create new list දීලා තමයි ගොඩක් කට්ටිය මේක හදන්න යන්නේ. එතකොට මේක පැටලෙනවා. ඒ විදිහට නැතුව මම දැන් වෙන විදිහකට කරන්නම්. ඔයගොල්ලෝ මේ ඉන්න browser එකේ මේ Brave එකේ ඉන්නේ අලුත් tab එකකට යන්න ගිහිල්ලා අර ඔයගොල්ලෝ copy කරගත්ත මේ link එක paste කරන්න. paste කළ එක paste කරලා enter කරාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පරණ currency list එක load වෙනවා browser එකේ අලුත් tab එකක. මේ විදිහට පොඩ්ඩක් වෙලාවක් යනවා load වෙන්න. මේක මේ තියෙන මම set කරගස currency පහ. හරි. එතකොට කරේ පරණ currency list එක share button එක on කරලා copy කරා. copy කරලා ගෙනල්ලා මේ trading view එකේ කොහෙවත් මේක දාන්න දඟලන්නේ නැතුව ඕගොල්ලෝ අලුත් tab එකක් open කරන්න. අලුත් tab එකක් open කරලා tab එක උඩ මේක paste කරන්න. paste කරාම මේක මේ විදිහට load වෙනවා. ඊට පස්සේ save as watch list කියලා දෙන්න. දුන්නාම මේ මෙතන currency list එකට ඔයගොල්ලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. මම දැනට new one කියලා දෙන්නම්. දීලා save කරනවා. ඔන්න දැන් මේක save වුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අර chart එකට ගිහිල්ලා අලුත් chart එකට ගිහිල්ලා මෙතන මේ watch list එකේ new one කෙනෙක් click කරනවා. click කරපුව ගමන් මේ ටික ඔක්කොම එනවා. currency list එක එනවා. ඔන්න ඔහමයි මේක කරගන්නේ සරල විදිය. අරකින් copy කරලා මේකට දාගන්න මේ හැමදේම copy paste කරලා හෙට මෙහෙට ඇදලා දාලා බොහොම සරලව මොන්ටිසෝරි වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 10 දෙනෙක් ගත්තොත් දෙන්නෙක් විතර පටල ගන්න ඉඳන් ඉතින් වීඩියෝ ටිකක් කරන්න උනා. ඕකයි වැඩේ. ඉතින් අර 18000ක් විතර දීලා අපි සයිට් එකකින් ගන්නවට වැඩි ඉතින් මේ වගේ දේවල් ටිකක් කරලා අපිට මේ බෑක් ටෙස්ට් කරලා වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් ඕක තමයි කරන්සි ලිස්ට් එක ගන්න විදිහ. එහෙනම් හැමෝටම thank you.